Welcome back to my YouTube channel. ඉතින් අද අපි හදන්න යන්නේ ලේසිම ලේසි කැවුමක්. මම අගේ අර සාමාන්‍ය කැවුම හදාගන්න බැරි අයට මේ කැවුම තමයි ලේසිම සහ හදන්න ඉක්මනින්ම හදාගන්න පුළුවන් කැවුම් එක. ඉතින් මේ වගේ අච්චුවක් ඕනේ. අපි අච්චු කැවුමක් හදන්නේ. මුලින්ම බැටර් එක ඔයාලා අර අච්චුවට මම පෙන්නුවා වගේ දාගෙන ඊට පස්සේ හරිම ලේසි දෙයක් තියෙනවා. ඔයාලා හැමෝම දන්නවා වගේ කූර මැද්දෙන් ගහලා තෙල් ටික ගන්න තමයි තියෙන්නේ උඩට. ඉතින් මම මේ වෙලාවේ කියන්නම් ඔයාලට මොනවද මේකට ඕනේ කියලා. ඔයාලට මේකට ඕනේ පොල් පැණි කෝප්ප භාගයක්, තෙත හාල් පිටි ග්‍රෑම් 200ක්, පාන් පිටි ග්‍රෑම් 200ක්, වතුර කෝප්ප එකකුයි, ලුණුයි. ඔයාලට ඕන නම් සූදුරු මාදුරු දාන්න පුළුවන්. මම නම් සූදුරු මාදුරු දැම්මේ නැහැ. ඉතින් මේ ටික එකතු කරලා මික්ස් කරන්න විතරයි තියෙන්නේ. ඒ කරලා පැය භාගයක් විතර පිපෙන්න තියන්න. එතකොට තමයි හොඳට බැටර් එක හැදෙන්නේ. ඉතින් මේ වගේ කූර එක අතකින් අල්ලගෙන අනිත් අතෙන් ඔයාලට හුරු අතෙන් හැන්ද අල්ලගෙන කරකව කූර ඒක උඩට කැවුම උඩට තෙල් දාන්න තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති දැන් චුට්ට කැවුමේ කොණ්ඩේ එනවා. ඉතින් ඔය වගේ එක දිගට කරගෙන යන්න. ඊට පස්සේ ටිකක් වෙලා යද්දී ඔයාලට පේනවා කැවුමේ කොණ්ඩේ ටිකක් උඩට ආවා කියලා. ඒත් එක්කම ඔයාලට ඇති වගේ නිකන් ඔයාලට අතේ ප්‍රමාණයට ඇති වගේ තේරුනහම කූර හිමීට උඩට ඇදලා ගන්න. එතකොට අර ඇතුලේ තියෙන අමු පිටි ටික උඩට එනවා. ඒකෙන් තමයි අර කොණ්ඩේ ලස්සනට හැදෙන්නේ. ඉතින් අපේ කැවුම චූටි වුණාට කියුට් වුණාට අපි අතාරින්නේ නැහැ. ඒ වගේ ලස්සන චූටි කොණ්ඩයක් දාලා තමයි අපි මේ කැවුම හදන්නේ. ඉතින් දැන් ඔයාලගේ කැවුම හදිලා හරි දැන් තියෙන්නේ මේ කැවුම පෙරලා ගන්න. පෙරලලා අච්චුවෙන් ගලව ගන්න තියෙන්නේ. හරිම ලේසි වැඩක් මේකට මේ කැවුම හදන්න එක කැවුමකට විනාඩියක්වත් යන්නේ නැහැ මේ කැවුම හදන්න. ඉතින් අර උඩ පැත්ත යට පැත්ත බෙදෙන්න දීලා ගානට ඔයාලට බේර ගන්න තියෙනවා. මේක එක්ස්ට්‍රා ටිප් එකක්. මේක මාරම රසයි. පැණි චුට්ටක් අරගෙන අර උණු කැවුම ඒකේ පැණියකේ ඔබන්න. ඊට පස්සේ වේරෙන්න තියන්න. නිකන් කැවුම් එක කනවට වඩා ඒක මාරම රහයි. ඉතින් ඔය දින මං හදාගත්ත චූටි කැවුම් ටික හරිම කියුට් නේද? ඉතින් ඔයාලත් මේ වගේ රස කැවුම් හදලා කාලා බලන්න. එහෙනම් හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.